යාළුවනේ ඔන්න ගේමින් චමී අන්ලයිව් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා ඔයාලා. ඉතින් මේ ඔන්න මගේ පළවෙනි ෂෝට් වීඩියෝ එක නම් රිලීස් කරන්න යන්නේ මගේ ගේම් ටෙක් ගැන. පළවෙනි ෂෝට් වීඩියෝ ඉතින් මේක බලලා ඉතින් කට්ටිය හොඳට දීලා දාන්න. ඉතින් අපි එනම් යමු වෙඩි කතා නැතුව වීඩියෝ එකට. අද කියලා දෙන්න හදන්නේ යාළුවනේ ඔයගොල්ලන්ට කැමරා 5 live එකෙන් හරියටම live කරන විදිය ගැන. කවුරුත් දැනන් හිටපු නැති හරියම live විදිය කරන ගැන. එහෙනම් අපි ඉතින් වැඩි කතා නැතුව යමු. ඉස්සෙල්ලාම කරන්න තියෙන boys ඉතින් Play Store app එකට ගිහිල්ලා search bar එකේ ඉතින් අපිට ගහන්න ඕනේ කැමරා 5 live app කියලා. ඉතින් මෙහෙම වැටෙනවා ගහද්දිම කැමරා 5 live කියලා මෙන්න මේ app එක. ඒකට ටච් කරන් ඊට පස්සේ මේක දැනකට වැටෙනවා. ඊට පස්සේ මේ app එක download කරගන්න තියෙන ඉතින් මේ app එක MB 14ක වගේ පොඩි ප්‍රමාණයක් එන්නේ 10 million downloads. ඒක download කරගත්තට පස්සේ boys ඉතින් අපි ඊට පස්සේ download කරගත්ත පස්සේ කැමරා 5 live app එකට අපි යන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඇඩ් එහෙම වැටෙනවා යටින්. ඒවා ඉතින් do not show එකකින් ඒව කරගන්න ඕනේ. ඊට පස්සේ මචං හැම එක්කෙනාගේම download කරලා නැත්නම් අදම download කරනවා නම් දැම්ම download කරනවා මෙතන තියෙනවා මේ වගේ app ටිකක්. ඉතින් තමන් කැමති කරන YouTube නම් YouTube Facebook නම් Facebook ඉතින් live ගන්න app එක. මෙතෙන් ඊට පස්සේ ඔයගොල්ලෝ කනෙක්ට් කරන්න තියෙන්නේ. මෙතන කනෙක්ට් කරන්න එක උඩ ටච් කරාට පස්සේ මේ account එක තමන්ගේ Gmail ටික වැටෙනවා. ඒක ඉතින් තමන් live ගන්න Gmail එක තෝරලා ඒක ටිකට ටික් එකක් දැම්මට පස්සේ මෙතන කනෙක්ට් වෙනවා. මෙන්න වගේ ලා සුදු වගේ වෙනවා මේ ස්ක්‍රීන් එක YouTube කියන එකයි. ඊට පස්සේ අපිට තියෙන මෙතන ස්ටාර්ට් බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන මෙතන සෙටින් වලට යන්න කෙලින්ම. සෙටින් වලට ගියාට පස්සේ මෙතන තියෙනවා ඉතින් සර්වර් එක ඊට channel එක Chami live තියෙනවා මගේ. මෙතන title එක තියෙනවා. අපි ඉතින් දාගෙන තියෙන අද මොකද වෙන්නේ කස්ටම් ගහමුද කියලා මම title එක දාගෙන තියෙනවා. ඉතින් hashtag උත් ඕන නම් තමන්ට කැමති නම් දාගන්න පුළුවන්. description එක වශයෙන් මම දාගෙන තියෙන ඉතින් game එක විස්තරයි මගේ විස්තරයි ඉතින් පොඩ්ඩක් දාලා තියෙනවා. ඊට පස්සේ තමන් කැමති නම් hashtag ටිකක් එමත් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන විශේෂම කාර්යය තමයි private එකේ අපි දාගන්න ඕනේ public අනිවාර්යෙන් unlisted private දාගන්න එපා. ඒතකොට live එක වෙන කාටවත් බලන්න වෙන්නේ නැහැ. මේක public දාලා තියාගන්න හැමතිස්සෙම. ඊට පස්සේ category එකට ගියොත් තමන් කරන live කරන්නේ gaming නම් ගැන නම් education නම් comedy ගැන නම් entertainment ගැන නම් ඒව ගැන නම් ඒගොල්ලෝ ඒක දාගන්න. මම කරන්නේ ඉතින් gaming. ඉතින් මම ඒක gaming ටික් එක දාගන්නවා. ඊට පස්සේ මෙතන latency එකේ මචං හොඳ connection එකක් තියෙනවා. හොඳ phone එකක් තියෙනවනේ සාමාන්‍යයෙන් iPhone එකක්. ඊට පස්සේ router connection එකක් වගේ තියෙනවා. low latency ultra low latency ඒකත් දාගන්න පුළුවන්. ඉතින් මම දාගෙන තියෙන ඉතින් low latency වගේ දාගන්නවා. මම දැන් දාගන්නවා normal latency. ඊට පස්සේ අපිට resolution එක තමයි වැදගත්. මෙතන quality හොඳට දෙන්න පුළුවන් නම් ඉතින් සාමාන්‍යයෙන් 480 720 වගේ දාගන්න 4GB 6GB වගේ phone තියෙනවා නම්. ඊට පස්සේ මෙතන FPS දාගන්න සාමාන්‍යයෙන් 30 වගේ දාගන්න. හොඳ phone එකක් නම් 60 දාගන්න විදියකුත් නැහැ. මොකද 60 දාගන්න ප්‍රීමියම් එක මේ බයි කරලා ගන්න ඕනේ අපි. මෙතන ඊට පස්සේ quality එකට ගියොත් ඒ කියන්නේ මේ kbps එකට ගියොත් සාමාන්‍යයෙන් ඔයාලා දාගන්න 3300 2300 මම නම් දාගෙන තියෙන 3300 ඉතින්. ඊට පස්සේ මෙතන කරගන්න ඉතින් මෙච්චරයි තියෙන්නේ. ඔයාලට කැමති නම් ඉතින් මෙතන mic and internal sound එකක් දාගන්න ඕනේ. ඒක එකකින් වෙන්නේ මේ game එකේ sound එකයි mic කතා කරන එකයි දෙකම මේව කරගන්න පුළුවන් ඉතින්. දැනට ඉතින් මම mic එක දාගෙන තියෙනවා මෙතන ඉතින්. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉතින් private effect එක දාගන්න හැටියට ඉතින් live start වෙන්න කලින් ඉතින් ඔයගොල්ලන්ට අර බලා ගන්න පුළුවන් එක. ඉතින් ඒ කියන්නේ live start වෙන්න කලින් stream starting soon එක යනවනේ. ඒක දාගන්න ඉතින් මෙතනින් තමයි එන්නේ. ඒක ඉතින් මේ විදිහට දාගන්න පුළුවන්. තම කැමති එකක් ඉතින් මම දාගෙන තියෙන්නේ මේක ඉතින්. ඊට පස්සේ ඉතින් අපි එච්චරයි ඉතින් මේක දැන්ට හදාගන්න තියෙන ඉතින්. මේක හරි ලේසි app එකක් කියලා කිව්වේ ඒකයි මම. ඊට පස්සේ මෙතන start icon එකට අපි යනවා. ඊට පස්සේ ඉතින් මෙතන thumbnail edit කියලා ඉතින් මෙතන තියෙනවා. ඉතින් මම කැමති thumbnail එකක් දාගන්න පුළුවන්. මම ඉතින් මේක දාගන්නවා. මෙතන අනිවාර්යෙන් screen orientation ඒක ඊට පස්සේ එතන portrait දාගන්න එපා. landscape දාගන්න හැමතිස්සෙම. එතන live stream type එකේ හැමතිස්සෙම ඔයගොල්ලෝ events දාගන්න එක ලේසි. ඉතින් මෙච්චරයි ඉතින් මේ app එකෙන් ඉතින් live කරන්න දැනගෙන තියෙන්න ඕනේ. ඉතින් මේක හරි ලේසි app එකක් මම කියන්නේ.
ඔයාලා ඉතින් try කරලා බලන්න. try කරලා ඉතින් පල්ලෙහා comment section එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳද නැද්ද කියලා. ඉතින් මේ ක්‍රියේට් කරොත් එimhe මේ මට ස්ක්‍රීන් රෙකෝඩ් එක දාගන්න වෙන්නේ. ඒක මම මේ ස්ටාර්ට් කරන්නේ නැත්නම් එතන ස්ක්‍රීන් රෙකෝඩ් එක ඔෆ් වෙනවා. ඒකයි. කට්ටිය ඉතින් වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා කරලා ෆලෝ එකක් දාගෙන යමු. සෙට් එකම නම් ජය වේවා.